සුබ දවසක්. අද මාතෘකාව මිතුරන් සැනසීම. ඉතින් හැමදාම වගේ මතක් කරනවා Tire Tracks SL YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් දෙයක් කතා කරොත් මේක මගහැරීමේ ප්‍රවණතාවය ඔයාලට අඩු වෙයි. හරි. මොකක්ද මේ මිතුරන් සැනසීම කියන කතන්දරේ? ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ අද කතා කරන කතන්දරේ සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ Pick Me Flash බයික් සේවයේ එදිලා ඉන්න අපේ සහෝදරයන්ට තමයි. කියන්නේ Pick Me Flash හරි කියන්නේ පැසෙන්ජර් හරි උන් ඔයගේ යතුරු පැදියක් ආධාරයෙන් Pick Me ආයතනය හා රැකියාව කරන සහෝදරයන්ට තමයි අද වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්නේ ඕගොල්ලෝ දන්නවා අර පහුගිය ටිකේ අර EV මේක වරක් නේද? ඔන්න ඕක හරහා Pick Me එක කටයුතු කරනවා තව ආයතන දෙකක් Browns LOLC. ඉතින් මේක පොඩ්ඩක් අර මේ මිතුරු හවුලේ පොඩ්ඩක් අර සනසන්න බලාගෙන LOLC එකට පොඩි ටැග් එකක් දීලා තියෙනවා Pick Me එකෙන්. වෙන මොකුත් නෙමෙයි. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් Pick Me ආයතනය ගත්තම Pick Me ආයතනේ ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් රක්ෂණ සහකරු විදිහට කෝපරේටිව් ඉන්ෂුරන්ස් ආයතනය කියන එක ඔයාලා කවුරුත් දන්නවා. ඉතින් කෝපරේටිව් එහෙම අනිත් ආහන වලට තියෙද්දි මේ අලුත් මේකට අපි කියන්න පුළුවන් ව්‍යාපාර සගය අලුත් ව්‍යාපාර සගය වෙච්ච LOLC එකත් පොඩ්ඩක් ඉතින් මොන හරි සලකන්න බෑ. ඉතින් මේගොල්ලෝ මේකට පොඩි උප්පරේටියක් යොදලා තියෙනවා මේ අපේ යතුරු පැදි සහෝදරයන්ට මේ ඒගොල්ලෝ ගැන එකපාරට ලොකු ආදරයක් ඇතිලා තියෙනවා Pick Me ආයතනයේට. ඔයාලට මම හිතන්නේ මැසේජ් එක එන්න ඇති ජනවාරි 19 වෙනිදා මේ අර දිනෙන් දින සිදුවෙන රියානතුරු සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බැවින් ආරක්ෂාව පිළිබඳ අපගේ විශේෂ අවධානය යොමු කරමින් සිටි Pick Me Flash සහ බයික් සේවයේ නියුතු ඔබට LOLC රක්ෂණ සමාගම සමග එක්ව පැය 24 පුරාවටම වළංගු වන මිලියන 5ක් දක්වා හදිසි අන්තුරු රක්ෂණ ආවරණයක් ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙන්නමු. මේක ඇත්තටම මේ සතුටින් දැනුම් දෙන්න. එයාලට සතුටුයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ දන්නවා දැනටමත් මේ අපේ කට්ටියට මේ ඉන්ෂුරන්ස් කියලා පොඩි ගාන කැපෙන එකම හෙන වදයක් වෙලා තියෙන වෙලාවක දැන් මේ LOLC එකත් එක්ක පටලගෙන මොකද්ද මේ කරන්න යන අලුත් රක්ෂණ මගඩිය සතුටින් දැනුම් දෙමුලු. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මේ පහුගිය ටිකේ අනතුරු ඇත්තටම සිද්ධ වුණේ ඇවිල්ලා මේ සාමාන්‍ය මේ එදිනදා ගමන් යන කට්ටිය නෙමෙයි. ඕක වුණේ ඇවිල්ලා අර අපරක්ෂාකාරීව අර මේ මෝටර් සයිකල් එහෙම නැත්නම් ත්‍රිරෝද රථ රේස් පදින්න ගිය කට්ටියගේ අපරක්ෂාකාරී භාවයෙන් හින්දා තමයි ඔය හදිසි අන්තුරු හුඟක් පහුගිය ටිකේ වාර්තා වෙච්ච ඒවා ගොඩක් වාර්තා වුණේ. ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ මම හිතන්නේ මෙතන කවුරුත් අපේ මේ Pick Me ඔය බයික් පදින කට්ටිය නම් ඔය රේස් යන්න හදනවා කියලා ඉඳලා හිටලා වීඩියෝ දකින්න අපි Facebook එකේ මම එකපාරක් එක වීඩියෝ එකක් දැක්ක එක්කෙනෙක් වීල් කරන්න හදනවා. ඒක මොන හරි එක්ක දවසේම රාජකාරිය කරලා පොඩ්ඩක් අර බෝරින් ගතියට මොන හරි වගේ වැඩක් කරලා දෙන්න. බෝරින් ගතියටත් ඒ වගේ අවදානම් දේවල් කරන්න එපා. ඉතින් ඒකට පෝස්ට් එහෙම හැදිලා තිබ්බ අර පීස් එකක ෆොටෝ එකක් එහෙම දාලා ඔයගොල්ලෝ දකින්න ඇති ඔක. ඉතින් මේගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේ ඉන්ෂුරන්ස් එක ගැන මේක සතුටින් දැනුම් දෙමු කියලා තිබ්බට මේක ඊළඟ කතන්දරේ තමයි මේ රක්ෂණය සඳහා සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක්ගේ රුපියල් 15ක මුදලක් අය කරනවා කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මේ වෙනකන් රක්ෂණ ආවරණය සම්බන්ධව Pick Me තිබ්බ මේක ඇවිල්ලා අපිට කැමති නම් අපිට රක්ෂණ ආවරණය ඉවත් කරගන්න පුළුවන්. ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා. ඕකෙදි මම නම් සාමාන්‍යයෙන් රෙජිස්ටර් වෙද්දිම ඉන්ෂුරන්ස් එක ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඒ කියන්නේ අවලංගු කරා. ඉතින් ඒක හින්දා මගෙන් සාමාන්‍යයෙන් අයර් වලට අදාළව රක්ෂණය කියලා ගාණක් නැහැ. නමුත් අපේ අර ලියාපදිංචියේදී මුලින් රක්ෂණ ආවරණය ඉල්ලලා තිබිලා පහු කාලීනව මේක කරදරයක් වෙච්ච හින්දා ඉවත් කරගත්ත කට්ටියගෙන් නම් කම්ප්ලේන්ට් තියෙනවා. සාමාන්‍යයෙන් කම්පැනියට කතා කරලා මේක ඉවත් කරගන්න කිව්වත් ඉවත් කරලා දෙන්න කිව්වත් ඉවත් කරා කිව්වත් ඔය මොන කතන්දර කිව්වත් අද වෙනකනුත් රක්ෂණය කියලා ගැන ඉන්ෂුරන්ස් කියලා ගාණක් හැම හයර් එකෙන්ම යාලගෙන් කැපෙනවා කියන චෝදනාව අදටත් තියෙනවා. ඉතින් මගේ නම් රෙජිස්ටර් වෙන කාලෙම අනවශ්‍ය දේවල් අපි පටලවා ගත්ත නැහැ. නිවි සනසිල්ල හොඳට කියවලා කරලා රෙජිස්ටර් වෙච්ච හින්දා අනවශ්‍ය දේවල් ඇඩ් කරගත්ත නැහැ. ඉතින් ඒකින්ද මගෙන් නම් රක්ෂණාවරණය කියලා දෙයක් කැපෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි හැබැයි මේ මෙතනදී පොඩ්ඩක් මේ බයික් ගැන කතා කරද්දි මේ LOLC එකත් එක්ක එකතු වෙලා කරන්න යන ඉන්ෂුරන්ස් කතන්දරේ නම් පොඩි නිකන් අර පෙළඹවීම ගැන අනිවාර්ය කිරිල්ලක් නිකන් පෝස් කිරිල්ලක් එන්න ඒ වගේ දෙයක් තියෙනවා. මොකද මේක තියෙනවා මේ මැසේජ් එකේම තියෙනවා ෆ්ලෑෂ් සහ බයික් සේවාංශන මේ අනිවාර්ය වේ.
ඒ කියන්නේ මේක අර කලින් ඉන්ෂුරන්ස් වගේ අකමැති වුණයි කියලා ඉවත් කරගන්න නම් බැරුව යනවා. ඉතින් මම කියලා තියෙනවා මේක සමහරකට ඉස්සරහට අනිත් වාහන වලටත් කරගිලා එයිදෝ කියලා පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මොකද අර දැන් පොඩ්ඩක් මේගොල්ලෝ මෙච්චර කාලයක් මේ ආයතනය කරාට දැන් පොඩ්ඩක් අර නියාමනය කියන දේ රජේනුත් ගේන්න දඟලන හින්දා පොඩ්ඩක් නීතිමය තත්ත්වය ගැන හැම ආයතනයක්ම වගේ පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් මේ එහෙම එක එක කොට්ට මාරු කරලා බලනවා. ඉතින් එක්ක ආයතනේ මාරු කරලා බලනවා. එතකොට ඒ වගේ දේවල් කරලා දැන් මේක අනිවාර්ය වේ වගේ තියෙනවා. මේවා ඉස්සරහට අනිත් වාහන වලටත් අනිවාර්ය වෙයිද දන්නේ නැහැ. මොකද හයරින් ඉන්ෂුරන්ස් කතන්දරේ ආවොත් අනිවාර්ය වේ තමයි. ඉතින් කොහොම හරි සතුටින් දැනුම් දීලා බයික් සහෝදරයන්ට ෆ්ලෑෂ් කට්ටියට දැනුම් දීලා දිනවා සතුටින් වගේම මේක අනිවාර්යයි කියලා. ඒ කියන්නේ කැමැති වුණත් අකමැති වුණත් බයික් කට්ටියට ඉස්සරහට මේක ඔටෝ ඇක්ටිව් වෙයි. එතකොට දවසට රුපියල් 15 ගානේ ඔයාලගෙන් කැපෙනවා ඉන්ෂුරන්ස් එකට. ඉතින් ඕක තමයි විස්තර වෙන්නේ. ඉතින් මේක අර කලින් එක වගේ සුළුවට ගන්න එපා. මේක දැන් ඔයාලගෙන් අනිවාර්ය කරලා ඔයගොල්ලෝගෙන් ගාණක් කපනවා නම් පොඩ්ඩක් මේක සම්බන්ධව විශේෂයෙන් ලංකාවේ වංගු ගහන්න පුළුවන් හොඳම බිස්නස් එකක් තමයි ඉන්ෂුරන්ස් කියන්නේ. ඔයාලා දන්නවා සාමාන්‍ය ලයිෆ් ඉන්ෂුරන්ස් කියවම ගෙවන්නේ නැති තරම්. ජෙනරල් ඉන්ෂුරන්ස් උනත් එච්චරම තමයි වැඩි වෙනසක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුණාම ක්ලේම් ගන්න ගියාම ලීස් කරපු වාහනයක් නම් අලුතර ගෙවනවා. පස්සේ ඉතින් සෑහෙන්න කරදරයි ගන්න ගියාම. ඉතින් ඒගොල්ලෝ බලන්න කොහොම හරි ඒ අය කරගන්න මුදල සම්පූර්ණ අවසානයේ ඒගොල්ලොන්ට පොඩි බැඳ ගන්න සහ ලයිෆ් ඉන්ෂුරන්ස් එක ගත්තම සෑහෙන්න වංචාවක් තියෙන්නේ. මොකද මම එක්තරා කාලයකදී එක්තරා රක්ෂණ ආයතනයක වැඩ කරලා තියෙනවා. ඉතින් අපි දන්නා වගේ ප්ලෑන් නම්බරන්නේ සාමාන්‍යයෙන් තාත්තට ඉන්ෂුරන්ස් එක දැම්මම ඒක පුතාට කන්ටිනියු කරලා ඊට පස්සේ පුතාගේ පුතාට ඔහොම ඕක නිකන් අර වැල් පොලිය වගේ. ඉතින් ඕක අන්තිමට බලනකොට කාටවත් ගෙවලා නැහැ. ඔයාලා ලංකාවේ ජීවිත රක්ෂණ කියන ඉතිහාසය ඔයාලා බලුවොත් ආස්තේරේ බොහොම අතේ ඇඟිලි ගන්නට සමාන ප්‍රමාණයකට තමයි ප්‍රමාණයක අය තමයි අන්තිමේදී ජීවිත රක්ෂණාවරණයක වන්දිය කියන දේ ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒක ගන්න එක ලේසි නෑ. ඔය හැමදාම මොනම හරි තැනකදී යාලට කියන්න මොනම හරි හේතුවක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේක දැන් ඔයාලා බොහොම අමාරුවෙන් උපයන මුදල මේකෙන් රුපියල් 15ක් කියන එක තව කෙනෙක්ට පොඩි ගාණක් ගන්න පුළුවන්. නමුත් කෙනෙක්ට ලොකු ගාණක් ගන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔයාලට අයිති මුදලක් මේ දැන් මේ අකමැත්තෙන් වුවත් මේ ඩිඩක්ට් කරගන්නේ. නමුත් ඉතින් මේක දැන් මේ රැකියාවට අදාළව අනිවාර්ය අයිතමයක් වේගෙන එනවා නම් ඉස්සරහට රක්ෂණය කියන දේ මගී ප්‍රවාහනයේදී ඉතින් ඒකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් මේ රක්ෂණය කියන දේ මේ ඔයාලගෙන් මේ කැපෙන ගාන මේක 15ක් කැපෙනවානේ. හරි කමන්නේ ප්‍රශ්නයක් වුණොත් ගන්නවනේ කියලා නිකන් ඉන්න එපා. අනිවාර්යෙන් මේකට කතා කරලා මේ සම්බන්ධව පැහැදිලි විස්තර අරගන්න. මගේ උපදෙස නම් මේ සම්බන්ධව ඔයාලා පික්මි හොට්ලයින් අරන් කතා කරන්න යන්න එපා. මොකද ඔයාලා දන්නවා පික්මි හොට්ලයින් එකේ ඉන්න කට්ටියට අර පොඩ්ඩක් ගිරවුන්ට වගේ උගන්නපු පිළිතුරු ටිකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ පිළිතුරු වලින් පිට පිළිතුරක් දෙන්න දන්නේ නැහැ. එහෙම බැරි වුණාම පොඩ්ඩක් ගොත ගහලා රැඳී ඉන්න කියලා මොනවා හරි පචයක් අමරලා අන්තිමට කෝල් එක කට් කරලා දානවා. සහ ඔය දෙන උත්තර ගැන ඉතින් මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් ඒකින්ද රක්ෂණාවරණය සම්බන්ධව කෙලින්ම පික්මි හොට්ලයින් එකට අලම් විස්තර අහන්න යන්න එපා. ඔයාලා මේකට මේ වෙනකොටත් ඇඩ් කරලා නම් තියෙන්නේ. කෙලින්ම LOLC ඉන්ෂුරන්ස් එකටම කෝල් එකක් ගන්න අරන් කියන්න මෙහෙමයි මම පික්මි රයිඩර් කෙනෙක්. ඉතින් මට අපිට මෙහෙම ඉන්ෂුරන්ස් ක්ලේම් මේ පොලිසි එකක් ඇඩ් කරලා තියෙනවා. එතකොට මේකට අදාළ විස්තර මට දැනගන්න ඕනේ කියලා එක්ක කෝල් කරලා අහන්න. නැත්නම් LOLC ඉන්ෂුරන්ස් ආයතනයකට බ්‍රාන්ච් එකකට ගිහින් ඔයාලට පොඩ්ඩක් මේකේ විස්තර ටික ඔයාලා දැනගෙන ඉන්න එක වැදගත් කියලා මම හිතනවා. මොකද පොඩි මුදලක් වුණත් කෙනෙක්ගෙන් අය කරගද්දී අපි දැනගන්න ඕනේ අපෙන් අය වෙන මුදලට මොකද්ද වෙන්නේ, මොනවාද මේකේ ප්‍රතිලාභ, මොකක්ද මේකේ එතකොට කොන්දේසි ඕවා ගැන දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් අවසානයේදී අමාරු වෙටුණාට පස්සේ මේවා හොයන්න ගියාම මේවා ගෙවන්න නැත්නම් ඇත්තටම තේරුමක් නැහැ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කලින් කෝපරේටිව් ඉන්ෂුරන්ස් සම්බන්ධ වෙලා ඉදිත් කරපු ගෙවීම් ගැන ඔයාලා දන්නවා ඇති. ඉතින් අනිවාර්යෙන් මේක ඔයාලා ගැන හිතලම නෙමෙයි මේක ඇත්තටම මේ අලුතෙන් අර ප්‍රෝග්‍රෑම් එකත් එක්ක LOLC එකතු වුණා පික්මි එක. ඉතින් ඒකට එයාට දෙන සංග්‍රහයක් විදිහට තමයි මේක කළගුණ සැලකීමක් විදිහට තමයි මේ ෆ්ලෑෂ් කට්ටියවයි බයික් කට්ටියවයි LOLC එකට දීලා අතහැරලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා
ඔයාට වගේමත් තියෙනවා ඔයාගේ මේ කැපෙන මුදලට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. ඉතින් ඕක ගැන තමයි කතා කරන්න ඕන උනේ. මිතුරන්ට සැලකීම කියලා අද ඕක ගැනයි කතා කරේ. ඉතින් කාට හරි වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරලා තියාගන්න. තව ඔයාගේ ෆ්ලෑෂ් සහායමත් නැත්නම් බයික් පැදින ඔයාගේ යාළුවෙක් පික් මී එකට සම්බන්ධව ඉන්නවා නම් අනිවාර්යෙන් එයාට පොඩ්ඩක් මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. නැත්නම් මේ ගාන කැපෙනකන් සමහරක් අය දන්නේ නැති තරම්. ඉතින් ඒ වගේම ඉතින් විශේෂයෙන් ටැක්සි රේඛාව කරන ඔයාට හොඳ රේට්ස් තියෙන හොඳ හයර් ප්‍රමාණයක් ලැබිලා හොඳ ආදායමක් උපයලා සන්තෝෂයෙන් ඉන්න ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකට අරඹපු ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.